හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට ඔන්න අදත් අලුත් වීඩියෝයක් අරගෙන ඉවිල්ලා තියෙනවා ගොඩ දවසකින් සර්ටිෆිකේෂන් එක ෆ්‍රී කරන්න පුළුවන් chance එකක් ගැන. අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ ෆ්‍රී සර්ටිෆිකේෂන් එක ගන්නෙ සහ මොනවද කරන්න ඕනේ දේවල් කියලා ඉස්සරහට අපි කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හරි මට මුලින්ම ඔයාලට කියන්න බැරි වුණා වීඩියෝ එකේ මුලදී මෙතනදී අපිට ෆ්‍රී සර්ටිෆිකේෂන් විදියට එහෙම නැත්නම් ෆ්‍රී වවුචර්ස් විදියට හම්බෙන්නේ Microsoft issue කරන සර්ටිෆිකේෂන් වලට. එහෙම නැත්නම් Azure Microsoft වලින් අපිට කරන්න පුළුවන් සර්ටිෆිකේෂන් වලට තමයි මෙතනදී අපිට වවුචර්ස් හම්බෙන්නේ. හරි ඔයා මුලින්ම මෙතන මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට එන්න get365ready.com. එහෙම නැත්නම් ඔයා Google search කරන Microsoft level up කියලා. එතකොට get365 ready කියන search result එකෙන් ඔයාලට මුඩින්ම තියෙන link එකෙන් එන්න පුළුවන්. සහ නැත්නම් මම description එකේ දාලා තියෙනවා මේ link එක. ඔයා ඒ link එක access කරලා හරි මේ website එකට මුලින්ම එන්න ඕනේ. හරි ඔයා මෙතනට ආවට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් බටන් තුනක් register, view all courses සහ help විදියට. එතකොට ඔයාලට මෙතනදී highlight කරපු register කියන බටන් එක තියෙනවා. එතකොට ඊට අමතරව ඔයාලට මෙතනදී courses ටික බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී courses ටික බැලුවොත් ඔයාලට මෙතන තියෙන ප්‍රධානම domain තුන තමයි ABS AI Business Solution, Cloud and Security. එතකොට මේ domain තුනට අදාළව courses and certifications තමයි ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. අපිට free කරන්න පුළුවන් certifications සහ courses විදියට. courses වලට යන්න කලින් අපි register වෙලා ඉස්සරහට ගිහලා බලමු step by step මොනවද කරන්න තියෙන්නේ සහ කොහොමද මේ certifications voucher එක ගන්න කියලා. හරි registration එකට ආවට පස්සේ ඔයාලට මෙතනදී enter ගන්න තියෙනවා first name last name ඒ විස්තර ටිකත් එක්ක ඔයාගේ email address එක. එතකොට university student කෙනෙක් නම් ඔයා මුලින්ම මෙතන university mail එක email address එක මෙතන enter කරලා බලන්න. ගොඩක් වෙලාවට ඒක valid වෙන එකක් නැහැ Microsoft partner කෙනෙක් නෙමෙයි නම්. එහෙම නැත්නම් ඔයාගේ work email එක මෙතනට use කරන්න පුළුවන් මෙන්න මේ sign up වෙන process එකට. එතකොට work email එකෙන් අනිවාර්යෙන් මෙතන හරියනවා work email එකට මේ offer එක claim කරන්න පුළුවන් කියලා ගොඩක් post වල mention කරලා තිබ්බා. සහ එයාලා recommend කරන්නේ workers වලට corporate email එකක් use කරන්න කියලා. මම කලින් sign up වෙලා තියෙන හින්දා මම දැන්ට මෙතනින් log වෙන්නම්. ඔයාලට log වුණාට පස්සේ මේ විදිහට interface එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතන courses වලට කෙලින්ම ගිහින් තියෙනවා මම enroll වෙලා තියෙන courses දෙකක්. මේකෙදි අනිවාර්යෙන් දෙකක් claim කරන්න පුළුවන්. එහෙම නැත්නම් vouchers දෙකක් ඔයාලට claim කරගන්න පුළුවන් free. එතකොට අපි මුලින්ම ගිහිල්ලා බලමු courses වලට සහ මෙතනට courses වලට ආවට පස්සේ ඔයාලට add new courses වලට යන්න පුළුවන්. add new courses වලට ගියාන් පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා courses මොනවද තියෙන්නේ කියලා. අර මම කලින් කියවා වගේ domain වලට අදාළව තමයි මෙතන courses එහෙම නැත්නම් certifications කියන දෙකම මෙතන පෙන්නන්නේ. ඔයාගේ මෙතන filter කරන්න පුළුවන් මේ වම් පැත්තෙන් මොනවද තියෙන solution area එතකොට course certifications course කියලා ওই විදිහට තියෙනවා. අර මම කිව්ව domain තුනේ AI Business Solution, Azure Cloud සහ Security පැත්ත මෙතනදී ඔයාලට cover කරන්න පුළුවන් certifications මෙතන තියෙනවා. එතකොට මෙතන දැන් මම Azure Cloud and AI කියන එක විතරක් filter කරලා ගත්තොත් ඔයාලට මේ විදිහට ඔයාගේ learning path courses with certification or without certification ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන module ටික මොනවද කියලා. එතකොට ඔයාලට මේ විදිහට පල්ලෙහාට ගියන්න පස්සේ ඔයාලට මේ විදිහට ගොඩක් courses බලා ගන්න පුළුවන්. අපි තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් හරි මෙතන AI 102 Azure Engineer AC 104 එතකොට AC 204 Azure Developer AC 400 එක. එතන ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ප්‍රසිද්ධ certifications ටිකක් තියෙනවා. ඒවත් free ඔයාලට කරන්න පුළුවන්. හැබැයි දෙකයි ගන්න පුළුවන්. දෙකයි කියන්නේ vouchers දෙකයි claim කරගන්න පුළුවන්. enroll වෙලා ඒ learning path එක learn කරලා ඒ clear කරලා ඊට පස්සේ ඔයාලට test එකක් තියෙනවා. ඒ test එක complete කරාට පස්සේ voucher code එක හම්බ වෙනවා. ওই විදිහට තමයි ඔයාලට courses කරලා voucher එක ගන්න පුළුවන් ක්‍රමය. සහ අපි බැලුවොත් ඔයාගේ අනිත් ඒවලුත් ABS වලට අදාළව මේ විදිහට බලන්න පුළුවන්. security වලට අදාළව මේ විදිහට filter කරලා ඒ අදාළ තියෙන certifications සහ courses මොනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට security කෙනෙක් නම් security කරන කෙනෙක් නම් ඔයාලට ඒ අදාළ තියෙන certification එකක් තිබ්බොත් ඒකට කරන්න පුළුවන් free කරන්න පුළුවන් මේ AC 200 AC 401 ඔය විදිහට courses ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට අපි ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා බැලුවොත් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. මෙතනදී enroll වෙච්ච courses
කවුන්ට් එක බලා ගන්න පුළුවන්, ඇක්ටිව් ඒවත් බලා ගන්න පුළුවන් සහ කම්ප්ලීට් කරපු කෝසස් මොනවද කියලා බලා ගන්න පුළුවන්. කවුන්ට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එන්රෝල් වෙච්ච කෝසස් වලට අනිවාර්යෙන් දෙකයි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට වවුචර්ස් දෙකයි ක්ලේම් කරගන්න පුළුවන් මේ සර්ටිෆිකේෂන් ෆ්‍රී සර්ටිෆිකේෂන් මෙතඩ් එක හරහා. එතකොට මම දැන් එන්රෝල් වෙච්ච කෝසස් වලට මෙන්න මේ AC104 එකයි සහ 400 එක එන්රෝල් වෙලා තියෙනවා. 104 එක ඇතුළට ගියොත් Azure Administrator කෙනෙක් ඇතුළට ගියොත් මෙන්න මේ විදිහට තමයි ඒකේ මොඩියුල් ටික තියෙන්නේ. පළවෙනි මොඩියුල් එක ඇතුළට ගියොත් welcome to certification preparation කියන මොඩියුල් එක ඇතුළට ගියොත් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍ය ලර්නින් වෙබ්සයිට් එක වගේ වීඩියෝස් තියෙනවා සහ ඒව බලලා කන්ටිනියු කර කර වීඩියෝට අමතර මේකේ ලැබ් සෙෂන්ස් තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් එක්කම කන්ටිනියු කර කර ඉස්සරහට ගිහිල්ලා ප්‍රෝග්‍රස් එකත් එක්ක අපිට ටෙස්ට් එකක් ලියන්න විතරයි තියෙන්නේ. අපි ටෙස්ට් එක පාස් වුණ ගමන් 60%කට වැඩිය ගන්න ඕනේ මට හිතෙන්නේ. මට මතක විදිහට පාසින් මාක් එක. එතකොට අපි එක්සෑම් එක පාස් ටෙස්ට් එක පාස් වුණ ගමන් අපිට අර එන්ටර් කරපු යුනිවර්සිටි මේල් ඇඩ්‍රස් එකට හරි වර්ක් ඊමේල් ඇඩ්‍රස් එකට හරි අපේ වවුචර් කෝඩ් එක හම්බ වෙනවා. හරි ඔයාලට මෙන්න මේ පේන ප්‍රැක්ටිස් ටෙස්ට් කියන මොඩියුල් එක කම්ප්ලීට් කරාම තමයි අර මම කිව්ව එක්සෑම් එක කම්ප්ලීට් කරාම තමයි ඒ වවුචර් එක හම්බෙන්නේ. ඊට අමතරව ඔයාලට ලයිව් සපෝට් next step කියලා එයාට තව මොඩියුල් එකක් තියෙනවා. එයාලත් එක්ක chat කරන්න පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්න ගැන. හැබැයි මේක Friday තමයි එයාලගේ open වෙන date එක විදියට එයාලා දාලා තියෙන්නේ. හරි අපි දැන් බලමු කොහොමද වවුචර් කෝඩ් එක අපිට හම්බෙන්නේ කියලා. මම අර කලින් AC104 කියන Azure Administrator certification path එක complete කරාට පස්සේ සහ test එක pass කරාට පස්සේ මට ඒ work email එකට මේ විදිහට mail එකක් තමයි හම්බුනේ. ඒ mail එකේ mention වෙලා තියෙනවා voucher code එකයි expire date එකයි. හැබැයි මෙයාලා කියනවා මේක දවස් 30ක් ඇතුළත ඔයා exam එක කරොත් හොඳයි කියලා. but එයාලා expire වෙන්නේ හැබැයි March 31st March. එතකොට සාමාන්‍යයෙන් මාස 6ක 5ක වගේ කාලයක් මේක expire වෙන්න date තියෙනවා. ඔයාට දැන් කරන්න පුළුවන් වුණොත්. හරි ඔයාලත් ඔන්න ඔය විදිහට try කරලා බලන්න. ඔයාලට අදාළ domain එකේ certification එකක් තියෙනවා නම් මෙතෙන් register වෙලා යුනිවර්සිටි email address එකෙන් හරි work email address එකෙන් හරි එයාලා recommend කරන work email address එකෙන් log වෙන්න කියලා Microsoft partner කෙනෙක් නම් ඔයාලට work email address එකෙන් හරි යුනිවර්සිටි email address එකෙන් දෙකෙන්ම ඕන කෙනෙක් කැමති එකෙන් log වෙන්න පුළුවන්. ඒ log වෙලා මේ certifications vouchers දෙකක් claim කරගන්න chance එක miss කරගන්න එපා. සහ මේකදී හැබැයි මට හම්බෙලා තියෙනවා ඔය දැන් මම මේකේ display එකේ පෙන්වන විදිහට AC104 කියන වවුචර් එක මට හම්බෙලා තිනවා. ඒ වවුචර් එකෙන් තමයි මම ඉස්සෙල්ලා මේල් එකේ පෙන්නුවේ. මෙතනදී තව ටිප් එකක් කියන්න. මේක තෙන්ට එන්රෝල් වුණාට පස්සේ කෝසස් වලට එන්රෝල් වුණාට පස්සේ මුලින් ඉඳන් ස්ටෙප් ටික කරගෙන ඇවිල්ලා ඔයාලට මේ මොඩියුල් එකේ පාර්ට් ටික කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ. එහෙම නැතුව කෙලින්ම එන්රෝල් වුණාට පස්සේ ප්‍රැක්ටිස් ටෙස්ට් එක කරා නම් ඔයාලට ඒ වෙලෙම වවුචර් කෝඩ් එක හම්බ වෙනවා. අර ටික කම්ප්ලීට් කරන්නෙත් නැතුව. ඔය ස්ටෙප් ටික කම්ප්ලීට් කරොත් ඔයාලටත් පුළුවන් ෆ්‍රී වවුචර්ස් ක්ලේම් කරගන්න Microsoft certification වලට. වීඩියෝ එක ඉවර කරන්න කලින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරේ මතක් කරනවා. අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.